සුබ දැසයක් වේවා සියලු දෙනාට මේ දින නද දැනුමයි වාසනාවයි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දෙක ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් සිදු කරන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ආරම්භයයි. අපි සූදානම් වෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ආරම්භ කරන්නට. ඔබගේ අත්පොළ සන්නාදය ලබා දෙන්න දරුවන් හිමිකම් කරගන්න. හොඳයි, අපි දැන් සූදානම් වෙන්නේ පළමු කොට විනිශ්චය මණ්ඩලයේ ලෙස කටයුතු කරන ගුරු මහත්මිය හඳුනා ගන්න සදමානී සුරේෂණී මහත්මිය, ඒ වගේම විනෝකා ප්‍රියදර්ශනී මහත්මිය, ඒ වගේම ශ්‍රියංකා දමයන්ති මහත්මිය අපට සහාය වෙනවා. අපි කණ්ඩායම් දෙක හඳුනා ගනිමු. මගේ දකුණු අත පසින් ඉන්නවා පළමු කණ්ඩායම, වම් පසින් ඉන්නවා දෙවන කණ්ඩායම. පළමු කණ්ඩායම තිස්සල ප්‍රියන්ත. ඊට පස්සේ ඉන්නවා අපේ මයෝමි පවසරා, බුද්ධික දනිදු, සිතුකි සිනෙල්ලා. මගේ වම් පසින් ඉන්න දෙවෙනි කණ්ඩායම ඔයින්දි ලංකේෂි, බිනෙව් නෙත්මික, නෙත්මිනි නිරක්ෂි, උහිදු නෙතුලක. අපි කණ්ඩායම් එක හඳුනාගත්තා. මේ පළමු ප්‍රශ්න වටේ පළමු ප්‍රශ්නය යොමු වන්නේ තිසර ප්‍රියන්තට. මේ සෑම වටේක මේ ප්‍රශ්න වටේදී හැම දිනාටම ලකුණු 10 බැගින් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නය අපි දන්නවා සිදුහත් බෝසතාණන් ඉහිගේ හැර යන්නේ සතර පෙර නිමිති දැක්ක නිසා. මම ඔයාගෙන් අහන්නේමයි පුතේ, සතර පෙර නිමිති නම් කරන්න. මහල්ලේ ලේදේ මලමිනියා පරිවිරුවා. ඔව්, පිළිතුරේ ලකුණු 10ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි කණ්ඩායමේ පළමු සමාජිකාව උවිදි ලංකේෂි. නැගිටින්න පුතේ. සිදුහත් කුමාරයා අපි දන්නවා සිද්ධාර්ථ පිය රජතුමාගේ යවනවා ශිල්ප හදාරන්න සර්වවික්‍ර බමුණු පඬිතුමා ළඟට. මම මගේ පුතාගෙන් අහන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉගෙන ගත්ත ශිල්ප මොනවාද කියලා. කඩු ශිල්ප, දුරු ශිල්ප, අසෝගන ශිල්ප, රාජපාල නීති, අකුරු කියවීම සහ ලිවීම. කොහොම හොඳයි. එවෙන් පරිලේ යොමුවන්නේ මයුනි පවසරාට. මයි පුතාගෙන් අහන්නේ වෙසක් පොය අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා. සිතුවත් කුමරුවින සිතුවත් බෝසතාණෝ බුදු වීම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ. කොහොම නෙවෙයි. අපිට ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ අපේ පිනෙව් ඇසල පොය ඇයි පුතේ අපිට වැදගත් වෙන්නේ? සිදුහත් කුමාරයා ගිහිගේ හැර යාම. රාවණගේ ඉපදීම. හරි, ලකුණු 10ක් දෙන්න. තුන්වෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ බුද්ධික ගණිතයට. බුද්ධික මම ඔයාගෙන් අහන්නේ අපි යාළුවෝ හැමදාම සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ. එහෙම නේද? ඔව්. සමගිය අගය ගැන කියවෙන ජාතක කතාවක් තියෙනවා පුතේ. මොකක්ද මේ ජාතක කතාව කියලා තමයි මම ඔයාගෙන් අහන්නේ.
මතක නැහැලු. අපි දන්නවා සම්මෝධමාන ජාතකය. ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ නිත්නෙනීට විලාසි දෙන්නේ තිත්තිර ජාතකයෙන් ලැබෙන ආදර්ශය මොකක්ද කියලා අහන්නේ. තිත්තිර ජාතකය යාළුවෝ තුන්දෙනෙක්ගේ කතාවක්. තිත්තිර ජාතකයේ කියවෙන්නේ වැඩිහිටි උපස්ථානය ගැන. ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ සිතුපිට නැගිටින්න බුදුරජාණන් වහන්සේ අසරණ අයට පිට වුණා කියලා අපි අහලා තියෙනවා නේද පුතේ? මම ඔයාගෙන් අහන්නේ බුදුරජාණන් වහන්සේ පිට වෙච්ච පුද්ගලයන් අසරණ පුද්ගලයන් තුන්දෙනෙක් කියන්න පුළුවන්ද? සෝපාක, සුනීතා, රජ්ජුමාලා. මේ කණ්ඩායමේ අවසන් සමාජිකයා උවිදුනේ තුලද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බොහෝම උදව් උපකාර කරපු හැමෝටම ආදරේ කරුණාවෙන් කතා වැඩ කරපු කෙනෙක්. මම පුතාගෙන් මම අහන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශ තුනක් කියන්න. මහා කරුණාවන්ත බව, ඉවසීම, හොඳින් සවන් දීම. හරි. නිවැරදි. දෙවන වටේ ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. දෙවන වටේ පළමු ප්‍රශ්නේ යොමු වන්නේ තිසර ප්‍රියන්ත. පුතේ නැගිටින්න. ඔයාගේ දෙවන වටේ අහන පළමු ප්‍රශ්නේ වෙන්නේ ඔයාගේ පෙළ පොතේ තියෙන මෙන්න මේ මං කියන කවිය සම්පූර්ණ කරන්න. කරුණාවෙන් යුතු බුදු හිමි. කරුණාවෙන් යුතු බුදුයි සාදු කියා මම නමදි අසරණයන් අට සලද මම හොඳ දොදු දරුවේ වේ. ලකුණු 10ක්. ලකුණු 10ක් ලැබෙනවා තිසර ප්‍රියන්තට. දෙවන වටේ මෙම කණ්ඩායමට ලැබෙන පළමු ප්‍රශ්නය උවිදී නාගේෂී පුතේ. ඔයාගේ පෙළ පොතේ තියෙන වැඩිහිටියන් වඳින පුදන කවිය කියන්න. උවිදීට මතක නැරෙන්නු. එහෙනම් මේ කණ්ඩායමේ තව කෙනෙකුට මතකද බලන්න? වැඩිහිටියන් වඳින පුදන කියන කවිය මතකද? කියන්න. වැඩිහිටියන් වඳින පුදන ආගෙන් ශික්ෂණ විකරණ පුණ්‍ය අපට සතුටු දෙන අවුරුදු ආවා. හරි. බොහොම හොඳයි. ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු 7ක් ලැබෙනවා. එම කණ්ඩායමට. ඊළඟ තමයි උත්තරේ කිව්වේ. දෙවන ප්‍රශ්නේ යොමු වෙන්නේ දෙවන වටේ දෙවන ප්‍රශ්නේ යොමු වෙන්නේ මියෝමි පබසලාට නැගිටින්න වටේ. අපි ඉගෙන ගන්නවා ශාසනික වචන කියලා දෙයක් නේද? නාමපාසලේදී ඉගෙන ගන්නවා. මම අයමුදාගෙන් අහන්නේ ඉදා ගන්නවා කියන වචනයේ දෙන ශාසනික වචනය මොකක්ද කියලා. අපි නම් නිදා ගන්නවා. හැබැයි අපේ හාමුදුරුවෝ නිදා ගන්නවා කියන්නේ නෑනේ. අපි මොකද්ද කියන්නේ? අපේ හාමුදුරුවෝ හයියෙන් කියන්නේ සැතපෙළි. හරි කොහොම නිවැරදි? සැතපෙළි කියලා කියන්නේ. එතකොට මේ කණ්ඩායමේ ඊළඟ ප්‍රශ්නය අපේ විනයුට. විනයු නැගිටින්න. විනයුගේ අහන්නේ පුතේ අත්සෝදනවා කියලා එන ශාසනික වචනය මොකක්ද? අත්සෝදනවා කියන්නේ දෙන ශාසනික වචනය මොකක්ද? අපි නම් අත්සෝදනවා නේද? අපි පස්සට ආවම කියන්නේ ඔක් කියලාද? හයි කියන්න
කියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ටක්කා හැමතිනම් නම කියලා කියන්න. මිහිරි වචන හිත නොරිදෙන වචන. හරි. අපි ලකුණු 7ක් ලබා දෙමු ටීචර්. අපි ඉගෙන ගන්න ඕනේ දහම් පාසල් දරුවෙක් වශයෙන් ඇත්ත කතා කරන්න, සිත නොරිදෙන විදියට කතා කරන්න, හැමෝගෙම සිත් සරසන විදියට කතා කරන්න ඕනේ. ඒව තමයි අපි දහම් පාසලේදී හොඳ වචන කියලා ඉගෙන ගන්න. ඊළඟ ප්‍රශ්නේ එන්නේ අපේ නෙත්නේ පුතේ බෞද්ධ ධර්මයෙන් එක්ක ඔයා ළමයි ධර්මයේ ලක්ෂණ මොනවද කියලා මම ඔයාගෙන් අහන්නේ. නෙත්නේ මතක නැද්ද? එහෙනම් ගන්න කෙනෙක් අත උස්සන්න බලන්න. ඒ කණ්ඩායමේ වෙන කවුරු හරි දන්නවද බලන්න. බෞද්ධ ධර්මයේ ලක්ෂණ මොනවද කියලා ගන්න කෙනෙක් ඇහිගෙන බලන්න ආන්න. දෙමෝපියන් හොඳින් සැලකීම. ගුරුවරුන් කැපීම. හොඳයි. පුරවන්ට කීකරවීම, දෙමෝපියන්ට සැලකීම, ඇත්ත කතා කිරීම, විතර දරුවන් නැවතීම මේවා තමයි බෞද්ධ ධර්මයේ ලක්ෂණ විදියට හඳුන්වන්නේ. අපි ලකුණු 7ක් ලබා දෙමු. උපිටි ටංකයෙන් තමයි උත්තරේ දුන්නේ. ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ සිතුවිලි නැගිටින්න. ලංකාවේ පූජනීය ස්ථාන දෙකක් කියන්න කියලායි මම පුතාගෙන් අහන්නේ. අවුරුදු චාරිත්‍ර දෙකක් කියන්න බලන්න. අවුරුදු චාරිත්‍ර දෙකක්. අවුරුද්දට ඔයා අවුරුද්දට ඔයා කරන චාරිත්‍ර. හරි. ලකුණු 10යි. භාවනා කිරීමෙන් අපට ලැබෙන අපේ භාවනා කරන කියන්නේ නේද? අපි ඉගෙන ගන්නවනේ. භාවනා කරනවා, භාවනා කිරීමෙන් ලැබෙන වාසි තියෙනවා. ඒවා අපි ඉගෙන ගත්තා. මම ඔයාගෙන් අහන්නේ පුතේ. භාවනා කිරීමෙන් අපට ලැබෙන වාසි 3ක් කියන්න. මේ පැත්තට යොමු වෙන්නේ තුන් බෝධිය නම් කරන්න. තුන් බෝධිය නම් කරන්න. අපිට ගොඩාක් උදව් කරන අපේ ළඟින් ඉන්න දෙන්න තමයි පුතේ කවුද? අම්මයි තාත්තයි. මේ අම්මටයි තාත්තටයි විශේෂිත වෙච්ච ගුණ 4ක් තියෙනවා. අහන්න මේ අම්මටයි තාත්තටයි
තත්ත්වය කියන පළමුවෙන් ඒ කණ්ඩායමට ත්‍යාගයක් චුටි ත්‍යාගයක් ලබා දීමට ගෞරවණීය ආරාධනා කරනවා දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ සෝමසිරි සර්ට. වටේදී පළමු කණ්ඩායම ඉස්සරගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ලබාගෙන තියෙනවා ලකුණු 30. දෙවෙනි වටේදී 37යි, තුන්වෙනි වටේදී 30යි. ඒ අනුව මුළු ලකුණු 97ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ලංකේශිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පළමු වටේ ලකුණු 30යි, දෙවෙනි වටේ 34යි, අවසාන වශයෙන් ලකුණු 30ක් වශයෙන් ලකුණු 94ක් ලබාගෙන තියෙනවා. ලකුණු 3කින් ජයග්‍රහණය ලබනවා අපේ තිසර මියෝමි බුද්ධිත සිතුගිගේ කණ්ඩායම. ආරාධනා කරපු දෙන්න ඔයාලට පුංචි බෑග්යක් තියෙනවා අපේ සර් අතින් ලබා ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන්